හොඳයි දරුවනේ x ධන y සමානයි 47 නම් x සමානයි උත්තරේ 88. ප්‍රශ්න තියෙනවද? right අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. You got 44 for that question. උත්තරේ 47. No, it should be 88. 88 වෙන්න ඕන උත්තරේ. You must have done some calculation error. You mean for this question the x ධන y සමානයි 47. Answer should be 88. 44 ආවේ කොහොමද ඔයාලට? මොකද කියන්නේ? පෙළ පොතේ පිටිපස්සේ තියෙන්නේ උත්තරේ 44ද? Are you checking the right question? This is 1D. Must be a printing error. ඔය මුද්‍රණ දෝෂයක්. ඔය පෙළ පොත් කවද ගහපුවද? 1900 ගණන් වල ගහපුවම තාම තියෙන්නේ. Here class, don't rely on textbook answers. ඔය පෙළ පොත් වල තියෙන උත්තර කවදාවත් විශ්වාස කරන්න එපා. ඔය සම්පූර්ණ වැරදිව තියෙන උත්තර. You also got 44. 44. The other one? Not you man. ඔබට පුළුවන් ගණන් හදන්න. හැමදාම පන්ති යන්ති බෑ. Shanika, what you got? 44. Are you sure, right? Okay. How would this be 44? The answer should be 88. මට තේරෙන්නේ කොහොමද ඔයගොල්ලෝ මේ උත්තරේට 44 ගත්ත කිව්වා. උත්තරේ 88 වෙන්න ඕනේ අනිවාර්යෙන්. තමුන්ට 44 ගාවේ. උදාර. Strange. හරි අමුතුයි යා. x cap නම් y බිඳුවේ පිළිබිඹු 34 මට ඇත්තටම සමාවෙන්න ළමයි මේක මගේ අතින් වෙච්ච සුළු වැරද්දක්. නමුත් මම මේක ආයි නිවැරදි කරගන්න ඕනේ. ඕගොල්ලෝ ඉතුරු ගණන් ටික පට් ගාලා හදාගෙන යන්න. 44 වෙන්න පුළුවන් 88. මොකද කතා කරන්නේ? ඔබට මම කිව්වනේ කට වහගෙන ඉතුරු ගණන් ටික හදපළා කියලා. හරි. ගානක් හැදුවා වැරදුනා. මම ඒ වැරද්ද මේ නිවැරදි කරගන්න උත්සාහ කරනවානේ. I just made a mistake. I apologize for it. Happens. මමත් මිනිස්සෙක් ළමයි. I'm not a computer. I'm calculator එකක් නෙවෙයි. calculator එකක් computer එකක්වත් නෙවෙයි. Seriously class, in my 17 years of teaching career, this might be the very first time which I've made a mistake in class. මගේ අවුරුදු 17කම ගුරු ජීවිතේ මේ වැරද්දක් ගානක් වැරදුනාම ඒක තමුන්ලා හින්දා උනේ. Disappointed and I'm so beyond embarrassed. මම හොඳටම කලකිරලා ඉන්නේ. ඒල මේ ප්‍රශ්නේ වරද්දපු හින්දා නෙවෙයි ළමයි. තමුන්ලා ඒකට හැසිරෙච්ච විදිය ගුරුවරයෙක්ට ප්‍රශ්නයක් කරදුනාම තමුන්ලා හැසිරෙච්ච විදිය මට එතන තමයි අවුල තියෙන්නේ. තොපි වරද්දක් නැද්ද? තොපිට වැරදිලා නැද්ද? තොපිලා ගණන් පේපර් එක ගත්තා මුළු පේපරේම වැරදි. යකෝ තොපේ පේපරේම වැරදි. තොපේ ප්‍රශ්න පත්‍රවල නම නෑ විභාග අංක නෑ ප්‍රශ්නේ උත්තර දෙමු ප්‍රශ්නේ උත්තරේ අංකේ මොකද්ද කියලා දාලා නෑ. ඒවා පැන්සල් වල ලියලා සමහරු කෙල ගාලා මකලා හිල් හැදිලා ඒව බලනකොට තොපි මට ගානක් දෙන්න ඕනේ. තොපිට වැරදුනම මම hina වෙන්නවද? hina වෙන්නද? පුළුවන් නම් තොපි වනවන ගිහින් කියපියව. එහා පන්තිලේ ළමයින්ටයි ස්ටාෆ් රූම් එකේ ඉන්න ටීචර්ස්ලාට නැත්නම් ඊළඟ පීරියඩ් එකේ ඉන්න ටීචර්ස්ලාට තිලකරත්න සැට ගානක් වැරදි නම් තිලකරත්න සැට ගානක් දෙන්න තොපි බෙල්ල ගැලලා ගිහලා ප්‍රවේග කාල ප්‍රස්තාර හිටලා එක්සයි හොයාගන්න බැරි වෙන්නේ. හැම ගුරුවරයෙක්ම වරදිනවා. හැම ගුරුවරයෙක්ම වරදිනවා. කවුද කිව්වේ වරද්ද නැති ගුරුවරු වෙන්නේ? අඩු ගන්න මම ඒක පිළිගත්තා. සමහර ගුරුවරු යකෝ වැරද්ද කරලා ඒක තොපේ පිට දානවා තොපි දන්නෙත් නෑ. අතන අපිට hina වෙන්නේ. ජ්‍යාමිතික සරල එකක් ගස් බල්ලෝ. මට කියපියව දැන් තොපි ගණන් කීයක් හදුවද? කීයක් ගණන් හදලි වරද? චූචු 60ට කාලේ hina වුණානේ. දැන් තොපිට ඊළඟ ගණන් හදාගන්න බෑනේ. මෙහෙම කරපියව. ඔය ගණන් ඕක තියෙන ගණන් දෙකත් හදලා හෙටේදී සම්පූර්ණ ගණන් 10ම හදන් වල. 10ම නෙවෙයි. ඊළඟ chapter එකේ තියෙන ගණන් 20යි ඔක්කොම ගණන් 30ක් හදන් එන්න ඕනේ. එකෙක් හරි ගණන් 30 හදන් ආවේ නැත්තම් අන්න බලාගෙන ඉව මම තොපිට කරන වැඩි. ගණන් 30ම තොපි හෙට හදන් ආවේ නැත්තම් if I don't see the third sums tomorrow no I will fail the entire class. period එක ඉවරයි. වාඩියව. හරි thank you. යයි තම මට. අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ